අදත් කෙටි නිහඬතාවයකින් පසුව නැවතත් ඔබේ සිත ගත සුවපත් කරන්නට මැදිහත් වෙනවා. ඔබ සැමට යහපතක්ම උදා වේවා. අද විශේෂයෙන්ම කියන්නට ඕන ඔබ කොච්චර ධර්ම කරුණු කියවුවත් ධර්මයේ කරුණු කටපාඩම් කළත් ඔබ ධර්මයේ ඉහළම උපාධිය සමත් වෙලා හිටියත් තම සිත දමනය වෙලා නැත්නම් ඒ ධර්මය ඉගෙන ගැනීමේ ප්‍රතිඵලය මොකද්ද? තමන්ට අවශ්‍ය කරන ආධ්‍යාත්මික ගමන යන්නට තියෙන බාධාව සිත බව අඳුනන්නේ නැත්නම් ඒ නිවත් වෙන ක්‍රමය අඳුනන්නේ නැත්නම් ඒ ධර්මයේ ක්‍රමය බවට පත් වෙන්නේ නැත්නම් අවුල් සහගතයි නේද? සමහර අය කියනවනේ ඇය මගේ දකුණත වගේ ඔහු මගේ හදවත වගේ. අන්න ඒ තත්වෙනුයි මේ සිත මුදවා ගන්නට ඕනේ. ආධ්‍යාත්මය ජය ගන්න නම් ඒ අත ඉවත් කළ යුතු වෙනවා. ඒ හදවතේ බැඳීම ඉවත් කරලා පිරිසිදු කර ගන්නට ඕනේ. ලෞකිකයේ තුල ඔබ කොහොමද බැඳිලා ඉන්නේ? ඒ බැඳීම් ආධ්‍යාත්මිකව ලිහිල් කර ගන්නට ඕනේ. සිතේ තියාගෙන නඩත්තු නොකරන තැනටපත් වෙන්නට ඕනේ. එහෙම හිතන්නත් ඔබට අමාරුයි නේද? හරිම සරල ක්‍රමයක්, නිවැරදි ක්‍රමයක්. ඍෂි අධ්‍යාපනය තුල, බෞද්ධ අධ්‍යාපනය තුල අපේ මුල් ගුරුවරුන් අනුගමනය කළ ක්‍රමවේදයන්. මේ ආධ්‍යාත්මයයි ලෞකිකයයි පටලවා ගන්නේ නැතුව ගිහි පැවිදි සෑම කෙනාටම මේ මනු කය නිදහස් කර ගන්නට ක්‍රමවේදය අපට ලබා දීලා තියෙනවා. තමන්ටත් අන් අයටත් වචනෙන් ක්‍රියාවෙන් සිතිවිල්ලෙන් අයහපතක් නොවන ආකාරයට ගමන් කරන විදිහ මේ සිත පිරිසුදු කරගන්න යහපත් පැවැත්ම ඒ ස්වභාවය තේරුම් ගන්න අපි ප්‍රඥාවට පත්විය යුතු වෙනවා. අද සමාජයේ තියෙන ප්‍රශ්නයක් නෙමේ ආගමික පූජක පක්ෂය සැපවත් දිවි පෙවතක් ගත කරනවා. සුපෝකභෝගී වාහනවල යනවා. එහෙම ප්‍රශ්නයක් මේ සමාජයේ තියෙනවනේ අද. ඔව් ඉතින් ඒ අයත් පූජක ධූරයටපත් වුණාට ඒත් උසස් මනුස්ස ජීවියෙක්. ඒ අය ඒවට නොබැඳී නොඇලී නොගැටී පරිහරණය කරනවා. ඒවා පරිහරණය කළාට සිතෙනුයි ඒවට ඇලෙන්නට හොඳ නැත්තේ. සිහියෙන් මේ ලෞකිකයේ අතහැරලා සතුටින් ගමන් කරන්නට පුළුවන් නම් එතන බැඳීම් නැහැ, අල්ලා ගැනීම නැහැ. ලෞකිකයේ තුල සියල්ල තිබුණත් නැතත් සිතට දුකක් වේදනාවක් නැත්නම් එතනයි ජයග්‍රහණය. හැම වෙලාවෙම මේ සිතයි හිස් වෙන්නට ඕන. සැහැල්ලු වෙන්නට ඕනේ. ඔබ දන්නවා ඒ අතර තවත් වනවාසී පූජකවරු ඉන්නවා. සියල්ලම සිතින් ගතින් අතහැරලා ඒ අය වනයේට පිවිසිලා කාලයකට පසු අපට ඒ අයගෙන් අහන්න ලැබෙන විශේෂ අනාවැකි කවුරුත් නොදන්නා දේවල්
මේ විශ්වයෙන් ලබා ගන්නා දේවල් විශ්වය සමග නිහඬ වීම තුළින් ලැබෙන ප්‍රතිඵල අනාගතයේ සිදුවෙන දේවල් පවා කියන ස්වාමීන් වහන්සේලා අදටත් ඉන්නවා. ඒ නියම ඍෂි ඉගැන්වීම් මත අපේ මුල් ගුරුවරුන් ගමන් කළ ආකාරයට විශ්වය සමග සම්බන්ධ වුණාම ඕනෑම කෙනෙකුට මේ විශ්වයෙන් ලැබෙන පණිවිඩයි ඒ අනාවැකි වශයෙන් ලබා දෙන්නේ. ඉතින් මේ අත්හැරීම කියන දෙය මේ බෞද්ධ ධර්මයේ අපට දැක ගන්නට ලැබෙනවා. ඉතින් මේ මොන ක්‍රමයට අත්හැරියත් අපි අත්හරින්නට ඕනේ මේ සිතින්. මේ සියල්ල අත්හැරීම තුළ ගම් වෙන අවසානයේ ප්‍රතිඵලය නම් සසර දුක සැප කෙලවර අමා මහ නිවන, එහෙමත් නැත්නම් ස්වර්ගය සැනසීම. ඇත්තටම එහෙම වෙන්නට නම් අපි මේ පොළවේ ස්වර්ගයක් නිර්වාණයක ගමන් කරන ආකාරයටම ගමන් කරන්නට වෙනවා. බොහෝ පිරිස ඉන්නවා මේ ආධ්‍යාත්මික පිරිස කියන දේ තේරුම් ගන්නට බැරි. අපි කොහොමද මේ සියල්ල සිතින් අත්හරින්නේ කියන එක එවැනි පිරිස වැඩි. ඒ අයට මේ අතීතයෙන් අනාගතයෙන් මිදෙන්නට අපහසුතාවයෙන් ඉන්නවා. අපිට මේ පොළවේ දමන්නට අත්තිවාරම් නැහැ කියන එක දෙවියන් වහන්සේ මේ මම කියන අත්තිවාරම, මම කියන නිවස, මම කියන ගම්මානය නිර්මාණය කරලා සකස් කරලා ඉවරයි කියන එක. එය පෝෂණය වෙන්නට, පූර්ණ වෙන්නට නම් අපි ආධ්‍යාත්මය ධර්මය විශ්වය බවට පත්වීම, මේ මොහොතේ සිහියෙන් සිටීම කියන එක ගොඩක් අයට අවබෝධ නැහැ. මේ ආධ්‍යාත්මික පුද්ගලයා ලෞකිකයේ තුල කිසිම දෙයක් සොයන්නේ නැහැ. යහපත් සියල්ල ඔහුට ආකර්ෂණය වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි මේ ආධ්‍යාත්මික පුද්ගලයාට තේ එකක් පානය කරන්නට අවශ්‍ය වුණොත්, සිත පහළ වුණොත්, ඒ තේ එක ඔහුට ලැබෙනවා. ඇත්තටම මේ ප්‍රාතිහාර සිදු වෙන්නේ ආධ්‍යාත්මික ධර්මානුකූල විශ්වයේ බවට පත්වෙන විශ්වයේ දරුවන්ට බව මතක් කරන්නට ඕනේ. ඒ தত্ত্বය ඕනෑම කෙනෙකුට විවර කරගන්න පුළුවන් කියන එකත් මතක් කරන්නට ඕනේ. මේවා මැජික් නෙවෙයි. හැම කෙනෙක් තුලම තියෙන දෙයක් Taman විවර කරගන්නට, විවර වෙන්නට ඉඩ හරින්නට ඕනේ. මේවා දේව සැලැස්ම, එහෙමත් නැත්නම් විශ්වයේ ක්‍රියාව. Tamanට කරන්න තියෙන්නේ සුළු දෙයයි. විශ්වයට සම්බන්ධ වෙන නිවැරදි ලින්ක් එක, එහෙමත් නැත්නම් යතුර, පාලම තනා ගැනීම, හඳුනා ගැනීම, විවර කර ගැනීම. අපි අවුරුදු 2600ක් හිමින් විවර කරගෙන තියෙන්නේ මේ අයහපතේ දොරටු. අපි ඒවා වසා දමන්නට ඕනේ. මේ සිත හිස් වෙන්නට ඉඩ හරින්නට ඕනේ. අපි උදාහරණයක් ගත්තොත් වාහනයක් කිලෝමීටර් ගණනාවක් ධාවනය වෙලා හොඳටම රත් වෙලා තියෙන වාහනයක් අපි නිවෙන්නට නවතලා ඕෆ් කරන්නට ඕනේ. ඒ වාහනය ගිනි ගැනීමට තියෙන අවදානම නවත්තන්න නම්, නැවත ධාවනය කිරීමට, ධාවනය වීමට සුදුසු තත්වයට පත් වෙන්නට නම් නවතලා ඕෆ් කරලා නිවෙන්නට ඉඩ හරින්නට ඕනේ.
ඒ වගේම ඔබත් ඔබේ සිත කියන මේ වාහනය ඕෆ් කරලා දවසේ හැකි හැම අවස්ථාවකම ඔබ නැවති වාහනය ඕෆ් කරන්න. අපි දන්නවා බෞද්ධ අය මාසෙකට වතාවක් දෙකක් සිල් ගන්නවා. ඒ අය උත්සාහ කරන්නේ ඒ අයගේ වාහනය ඕෆ් කරන්නට. ඒත් ඔබ ඔබේ වාහනය ඒ දවසේවත් ඕෆ් කළාද නැහනේ? විශ්වය සමග නිහඬ වෙන්නට ඕන එක එදාටත් ඔබ කලේ ඇස් දෙක පියාගෙන සිතින් කියවුවා විතරයිනේ. ඒ නිසානේ ඔබ වසර ගණනාවක් සිල් ගත්තත් භාවනා කළත් ඔබ තුල දිව්‍යත්වය ඒ ස්වභාවය විවර වෙලා නැත්තේ. භාවනාවේ ප්‍රතිඵල නැත්තේ. නිතරම ඔබේ සිත තාමත් ගිනිගෙන දැවෙන්නේ ඒ නිසයි. අපි බලන්නට ඕනේ අපේ මුල් ගුරුවරු විශ්වය බවට පත් උනේ සිත බලවත් වෙන්න ඉඩ හැරිය නිසා. විශ්ව විඥාණයට විවර වුණේ ප්‍රඥාවට විවර වුණේ විශ්වයට නිහඬ වුණු නිසා. භාවනාව කියන්නේ මේ කය සැහැල්ලුවටපත් වෙලා සිත පිරිසිදු කරලා අතීතෙන් අනාගතෙන් මිදිලා ඕෆ් කරලා දාන එකයි. හිස්වීම තුළ මේ දිව්‍යත්වය විශ්ව විඥාණය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසානේ අපේ උත්තම ගුරුවරයන් වහන්සේලා අදටත් ගුරුවරු බවටම කිසි කෙනෙකුට නොදෙවෙනි ප්‍රාතිහාර කළේ. එවැනි ගුරුවරු අදටත් ඉන්නවා මේ දේශේ. එහෙත් ඔබ හඳුනන්නේ නැහැ. ඉතින් අපි උත්සාහ කරන්නට ඕනේ මේ සත්‍ය අවබෝධ කරගන්නට. භාවනා කරනවා කියලා පටන් ගත්ත වෙලාවේ ඉඳලම සිතින් කියවලා විශ්ව විඥානයේ බවට පත් වෙයිද? ඒ නිසා අපි නින්දෙන් අවදි වෙන්නට ඕනේ. මුල් ගුරුවරු විශ්ව විඥාණයට විවර වුණේ පොතේ තියෙන දේ කටපාඩම් කරලා ඇස් පියාගෙන සිතින් කියවලාද කියන එක අවබෝධයටපත් වෙන්න ඕනේ. ආශ්චර්යමත් දේ කලේ මේ පොළවේ ස්වර්ගික ගමනක් නිර්වාණය ගමනක් ගමන් කළ නිසා නේද කියන එක අපි අවබෝධයට ගන්නට ඕනේ. අපි මේ විශ්ව විඥාණයෙන් මත් වුණ දාට සියල්ල අවබෝධ වුණ දාට මේ ලෞකිකය තුළ සුරාසල් අඳුරන්නේ නැහැ. ගණිකා මඩම් වැසෙනවා. මහලු මඩම් හිරගෙවල් පුනරුත්ථාපන කඳවුරු ළමා නිවාස වැසෙනවා. මේ විශ්වයේ මෙහෙයුම ක්‍රියාත්මක වෙන දවසේ මේ තමන් තුළ සාමකාමී ප්‍රේමණීය සැහැල්ලු සරල සුන්දර පුද්ගලයාව බිහි වෙනවා. වෙනස්ම දිව්‍යමය සැලැස්ම යටතේ සිටින ජීවියෙක් බවට පත් වෙනවා. ඇත්තටම මේවා තේරෙන්නේ ආධ්‍යාත්මිකව විශ්වයේ බවට පත් වුණු අයට බව පමණක් නිසා කනගාටුවට පත් වෙනවා. නිසා අපි උත්සාහ කරන්නට ඕනේ ආධ්‍යාත්මය ධර්මය අවබෝධය සීලය තමන්ගේ ක්‍රමය නිවීම කාරුණික බව ප්‍රේමණීය බව තමන්ගේ ක්‍රමය නොඇලීම නොගැටීම අලෝභය ආදේශය අමෝහය තමන්ගේ ක්‍රමය මේ මොහොතේ සිහියෙන් සිටීම විශ්වය බවට පත්වීම තමන්ගේ ක්‍රමය වෙනකොට
මේ කිලිටි සිත පහව ගිහිල්ලා නේද? ඔබ ලෞකිකය තුල ගමන් කළාට නිර්වාණ ප්‍රීතිය, ස්වර්ගික ප්‍රීතිය ලැබෙනවා නේද? මේ තලයෙන් හුස්ම ටික ඉවත් වෙනකොට පොළවේ යහපත් ප්‍රීතිමත් පැවැත්ම නිසා ආත්මය නිදහස් වෙලා නේද? එහෙමනම් ඔබට සිතන්න යමක් ලැබුණාද? නැවතත් යහපත් කරුණ ඔස්සේ ඔබව මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඔබ සැමට දේ පිහිටයි.